හායි කොහොමද ඉතින් DLN ෆැමිලි මගේ YouTube channel එකට ඔයගොල්ලෝව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ හවස් වරුවක් ඇත්තටම මට ටිකක් උදේ ඉඳන්ම අසනීප දවසක් අද. ඉතින් මේ හවස පහන තියලා මම උයා ගන්න තමයි හදන්නේ. මොකද අද දවල්ටත් අපි ඉුවේ නැහැ. මොකද මට අසනීප නිසා. ඉතින් මං චූටි පැටියවත් නිදි කරලා ආවා වලන් ටික හොදගන්න. මොකද මට චුට්ටක් ප්‍රෙෂර් අඩු වෙලා වගේ ටිකක් ගොඩක් කියන්නේ ඔළුවට එම හරි ඔළුව කැක්කුමයි. ඉතින් කියන්නේ වෙන අමාරුයි. ඉතින් පොඩි 4 දෙනෙක් ඉන්නේ මට. ඉතින් මහත්තයත් හවස වැඩට ගියා. ඉතින් මම වලන් ටික හොදගෙන බත් ටිකක් උයා ගන්න තමයි හදන්නේ. මොකද අපි අද දවල්ට ඉුවේ නැහනේ. අපි අද කඩින් තමයි කෑවේ. කඩින් කෑව කියන්නේ අපි පාන් කෑවේ. බිත්තර බැදලා අපි පාන් තමයි දවල්ට කෑවේ. මොකද මං අසනීප වුණාම ඉතින් ගෙදර උයන්න කෙනෙක් නැහනේ. ඉතින් දැන් මම කොහොම හරි ඉතින් නැගිටලා ඉතින් පොඩි 4 දෙනා කියන්නේ පොඩි 3 දෙනා අනිත් එක්කෙනා නම් කිරිනේ බොන්නේ. ඉතින් මම දැන් ඉතින් හාල් ටික හොද ගන්නවා. හොදගෙන ඉතින් දැන් ওই ලිපේ තියාගෙන උයා ගන්න තමයි යන්නේ. ඉතින් මට දැන් ওই වීඩියෝ එක කරලා දෙන්නේ මගේ දෙවෙනි පුතා. ඉතින් මම අද සෝයා මීට් එකක් තමයි හදාගන්න බැලුවේ. මම ඒකට වතුර එකක් ලිපේ තියාගත්තා. මෙන්න මේ සෝයා මීට් එක තමයි මම හදන්නේ. මොකද මට ඉක්මනට ටක් ගාලා හදාගන්න පුළුවන් කෑමක් තමයි මම හදන්න යන්නේ. ඉතින් මම සෝයා මීට් එකක් හදලා පරිප්පු එකක් තමයි හදන්න යන්නේ. ඉතින් මම ඉතින් සෝයා මීට් එකට උණු වතුර ටිකක් දාලා එතකොට ලුණු ටිකකුත් දාලා මම ඒක වහලා පැත්තකින් තිබ්බා. ඉතින් ලේසියටම ඉතින් හදාගන්න පුළුවන් දෙකක් නේ පරිප්පුයි සෝයා මීටුයි. ඉතින් අපේ පොඩි අය නම් ඉතින් හැමදාම දුන්නත් හරි ওই දෙක කයි. අපේ ලොකු පුතා නම් ඉතින් ආසමයි ඉතින් ওই දෙකට තමයි. ඉතින් මම දැන් පරිප්පු ටිකත් පිඟින්න දාන්න ඔය දාගන්නවා. ඉතින් අපිට අසනීපයක් වුණොත් ඉතින් මට නම් කවුරුත් නැහැ මෙහි. ඉතින් මගේ අම්මලා මාත් එක්ක නෙමෙයි ඉන්නේ. ඉතින් අපිට මටම ගොඩක් පොඩි චූටි මාස 3 බබෙක් ඉන්නවනේ. ඉතින් හරි අමාරුවෙන් තමයි ඉතින් වැඩ ටික කරගන්නේ, උයාගන්නේ. ඉතින් මම ජොබ් එකක් කරන කෙනෙක්. මගේම කියලා දෙයක් කරන කෙනෙක්. ඉතින් මම මාස 3ක්ම දැන් ගියේ නැහැ. ඉතින් දැන් පුතාට 3මාරක් වෙනවා. ඉතින් දැන් මං ඒකටත් යන්න ඕනේ. ඉතින් ඒකට මම පොඩි කෙනාව අරන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් කමක් නෑ හැම දෙයකටම තනියම මුණ දෙනවා. ඉතින් මට පුතාලා 4 දෙනෙක් ඉන්නේ. ඉතින් කවදා හරි අපිට හොඳට හැදුවොත් අපේ දරුවන්ව ඒ දරුවෝ අපිට හොඳට සලකනවා. පුතාලා දුවලා කියලා නැහැ. අපි ඒගොල්ලෝ හොඳට ගුණධර්ම කියලා දීලා හැදුවොත් ඒ දරුවෝ රටට දැයට හොඳ දරුවෝ වගේ දරුවෝ බවට බිහි වෙනවා. ඉතින් මම ওই සෝයා මීට් එකට අවශ්‍ය කුළු බඩු ටික දාලා ලුණු ටිකකුත් දාලා හොඳට ඒක අනා ගන්නවා. එතකොට ඒක සෝයා මීට් එකට හොඳට කියන්නේ ලුණු ඇඹුල් අල්ලනවානේ. ඉතින් මේ විදියට හරි ගස්සගෙන ඉතින් මම ඊට පස්සේ කරන්නේ ලිපේ වළඳ තියලා ඉතින් ඒකට තෙල් ටිකක් දාලා අපේ ටිකක් දාලා උළු හාල් ටිකක් දාලා රම්පි කරපිංචා ලුණු ආමේසෙව දාලා තෙම්පරාදු කරගෙන අර අනාගත් සෝයා මීට් එකට
සෝයා මීට් එක එකට දාගෙන ඉතින් උයා ගන්නවා. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ. ඔයගොල්ලෝ ගෘහණියෝනේ, අම්මලානේ. ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ওই විදිහට තමයි මම සෝයා මීට් එක උයාගන්නේ. මම කිරි නම් දාන්නේ නැහැ සෝයා මීට් වලට. ඒ විදිහට ටෙම්පරාදු කරලා තමයි උයාගන්නේ. ඉතින් දැන් ඔය පොඩි අපේ දෙවෙනියා තමයි ඔය මට ඉතින් වීඩියෝ එක කරලා දීලා සපෝට් එක දෙන්නේ. උසත් නැහැ ඉතින් ඔය ඉතින් ටිකක් ෆෝන් එක උසට උස්සගෙන ඉතින් මට ඒ විදියට උදව්වක් කරනවා ඉතින්. අද ඉතින් මගේ මහත්තයාට ඉතින් වැඩට ගෙනියන්න ඉතින් බතුත් නැහැ. ඉතින් මම කිව්වා යාට ඉතින් අද කඩෙන් කන්න කියලා. ඉතින් එයත් පව්. ඉතින් බලන්නකො ඉතින් නේද? ගෙදර අම්මා අසනීප වුණාම ගෙදර දරුවෝ එතකොට ස්වාමි පුරුෂයා කොච්චර අසරණ වෙනවද කියලා. එතකොට අපි කොච්චර අසරණ වෙනවද කියලා බලන්නකො නේද? ඊට පස්සේ මම පරිප්පු ටිකත් හොඳට හොදගෙන පරිප්පු එකට ලුණු මිරිස් එතකොට කරපිංචා ඔක්කොම දාගෙන කහ කුඩු 3-5 කුඩු දාලා හොඳට ඒක මේ මිශ්‍ර කරගත්තා. ඒ කියන්නේ හොඳට අනාගත්තා. අනාගෙන වතුර ස්වල්පයක් තියලා මම ඒක ලිපේ තියාගත්තා. ලිපේ තියාගෙන පස්සේ කිරි දාන්න. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ කොච්චර පවුද? ඒ කියන්නේ කවුරුත් උදව්වට නැති වුණාම ගොඩාක් අසරණ වෙනවා. ඉතින් මම නම් ඒක හොඳටම දන්න කෙනෙක්, දැනුණ කෙනෙක්. දැන් ඉතින් ඔය සෝයා මීට් එක හිඳිලා තියෙන්නේ. ඉතින් මම තව චුට්ටක් විතර ඒක හිඳ ගන්නවා. ඊට පස්සේ ඔය දැන් පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. ඉතින් මම ඒකට කිරි ටික දා ගන්නවා. ඉතින් පොඩි අයනේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් කිරට කන්නේ. ඉතින් කිරට කෑවා වුණත් පොඩි ටෙම්පරාදුවක් මම දානවා. මොකද මට එහෙම දැම්මේ නැත්තම් පරිප්පුවේ රසක් නැහැ වගේ දැනෙනවා. ඉතින් මම තාච්චියකට තෙල් ටිකක් දාගෙන අබ එතකොට උළුවහල් එතකොට ලුණු අවමිරිස් එතකොට සුදු ලුණු එහෙම දාගෙන කෑලි කුඩු ටිකකුත් දාගෙන එක ටෙම්පරාදු කරලා පරිප්පු එකට හලා ගන්නවා. ඉතින් ඒක ඉතින් ඕගොල්ලෝ දන්න දෙයක් තමයි. ඉතින් මම ඒ විදියට ටෙම්පරාදු කරගන්නේ. එතකොට ඉතින් අමුතු රසක් එනවනේ. ඉතින් ඒ විදියට මම කරගන්නවා. ඉතින් දැන් ඔය මම පරිප්පු එකට ටෙම්පරාදු එක ඉතින් හලා ගත්තා. ඉතින් මම කිව්වනේ මට පරිප්පු වලට ඉතින් පොඩි ටෙම්පරාදුවක් දැම්මොත් තමයි ඉතින් පරිප්පුවේ රස තියෙන්නේ. ඉතින් එක එක්කෙනාට එක එක විදියනේ උයන්නෙත් සමහර අය එක විදියට එක කියන්නේ සමහර අයට රස ඕන විදියවල් වෙනස්. ඉතින් උයනවා කියන එකත් කලාවක් නේද? ඉතින් ඊට පස්සේ මම උයලා ඉවර වෙලා මේ ඉන්නේ ඉතින් අපේ තුන්වෙනියා. එයාට ඉතින් හොඳටම නිින්ද ගිහිල්ලා. මොකද එයා ආද ඉස්කෝලේ ඉවර වෙලා ටයිකොන්ඩෝ පන්තිත් ගියා. ඉතින් ඒ නිසා යාට මහන්සි. ඉතින් මම ඊට පස්සේ පපඩම් ටිකකුත් බැදගත්තා. මොකද පොඩි 3 දෙනෙක් ඉන්නේ. ඉතින් පපඩම් ඉතින් අපිත් ආසයි, පොඩි අයත් ආසයිනේ. ඉතින් මම පපඩම් ටිකකුත් බැදගත්තා.
ඒකත් බැදගෙන ඊට පස්සේ ඉතින් ඔය මම බත් එක උයාගෙන ඊට පස්සේ සෝයා මීට් එක උයාගෙන පරිප්පුව උයාගෙන පපඩම් ටික බැදගත්තා. ඉතින් ඊට පස්සේ මම ලොකු දෙන්නට බත් බෙදලා දුන්නා ඔය දෙවනියා. ඉතින් එයා දන්නේ මම වීඩියෝ කරනවා කියලා. ඉතින් ලොක්කා දැක්ක මම වීඩියෝ කරනවා කියලා. එයා හිතුවේ නෑ මම මේකට අප්ලෝඩ් කරයි කියලා. කියන්නේ වීඩියෝ එකට ඇඩ් කරයි කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ මම ඔය මට බත් එක බෙදාගත්තා. මොකද ඉතින් මම කිරි දෙනවනේ යාළුවනේ. ඉතින් බත් ටිකක් කන්නම ඕනේ. ඉතින් කිරි ටිකක් දෙන්න. ඉතින් ওই බත් එක බෙදාගෙන කාලේ ඉවර වෙලා ඉතින් ඔය ඉන්නේ මගේ චූටිම පැටියා 4 වෙනියා. ඉතින් ඔය දැන් රෑ වෙලා. ඉතින් දැන් එයාවත් නිදි කරලා මාත් නිදා ගන්න යන්නේ. ඉතින් ගිහින් ඉන්නම්. සුබ දවසක්.